දැනට අවුරුදු 10කට විතර ඉස්සෙල්ලා හාමුදුරනේ සිද්ධියක් මේක. මේ ළමයාගේ ගම හද්ද පිටිසර පුත්තලමේ. එයාගේ අම්මයි තාත්තයි දෙන්න කළු ගල් වලක කළු ගල් කඩන මිනිස්සු. ඒ ළමයාට උගන්වලා තනි ගෑනු ළමයා. බොහොම අමාරුවෙන් හාමුදුරනේ ශිෂ්‍යත්ව විභාගේ පාස් කරගත්තා. ශිෂ්‍යත්ව විභාගේ ලකුණු 180 ගණනක් ගත්තු මේ ගෑනු ළමයා. පුත්තලම දිස්ත්‍රික්කයේ හද්ද පිටිසර අහගනි ළමයි පුතේ. එයාගේ අම්මයි තාත්තයි දෙන්න කළු ගල් වලක කළු ගල් කඩන මිනිස්සු. කළු ගල් කඩලා මේ ළමයා ජීවත් කළේ. කෙල්ල ශිෂ්‍යත්ව විභාගේ ලකුණු 180කට වැඩිය ගත්තු ප්‍රීතියට ඒ ළමයාව කොළඹට එක්කගෙන ආව පුතේ ලංකාවේ අංක 1 බාලිකා පාසලකට. ලංකාවේ අංක 1 බාලිකා පාසලකට ළමයාව දාලා ඒ අම්මයි තාත්තයි දෙන්න කළු ගල් වලක කළු ගල් කඩන මිනිස්සු. ඒ මිනිස්සුන්ට දැන් රස්සාවක් නැහැ. ඒ මිනිස්සු ඔය කොළඹ මුඩුක්කුගයක් කුලියට ගත්තා. මුඩුක්කුගයක් කියන්නේ පුතේ ටකරන් හැවිල්ලලා ලෑලි ගහපු ගයක්. ඒක වැස්සට යට වෙනවා. ඒක වැස්සට මඩ වෙනවා. ඒ මඩ වෙන හින්දා ඒ ගෙදෙට්ට ගෙනාවා. බූරු ඇඳක්. බූරු ඇඳක් කියන්නේ අකුලන දිගාරින ඇඳක්. ඒ බූරු ඇඳ ගෙනාවේ හාමුදුරනේ අම්මා තාත්තට නිදියන්න නෙමෙයි. තමන්ගේ එකම දුවට නිදා ගන්න. හිතාගෙන ඉලඹලට දෙමව්පියෝ කරන තාලේ. බූරු ඇඳක් ගෙදෙට්ට ගෙනල්ලා. ඒ අම්මයි තාත්තයි දෙන්න පුත්තලමේ කළු ගල් කඩපු මිනිස්සු. දැන් උදේ පාන්දර 3ට තාත්තා නැගිටිනවා. පාන්දර 3ට අම්මා නැගිටිනවා. ඒ වෙලාවට උඹලා නිදි. අම්මයි තාත්තයි තාත්තා බුලත් පිට හදනවා. අම්මා ඉන්දියාප්ප තම්බනවා. කඩවලට. ඇයි? එකම දුව කවදා හරි වෛද්‍යවරියක් කරගන්න. ඒක තමයි ඒගොල්ලන්ගේ හීනේ. කාලය ගෙවිලා ගියා. මේ දියණිය හොඳට ඉගෙන ගත්තා. හැමදාම පන්තියේ පළවෙනියා වුණා. ඇය ඕ ලෙවල් විභාගෙන් ඒ 9ක්ම ගත්තා. ඒ 9ක්ම ගත්තා. ඒ අම්මා තාත්තට මොනතරම් සතුටුද මිස්? තමන්ගේ එකම දුව ජීවිතේ ජය ගන්නට යනවා. ඇය උසස් පෙළ විද්‍යාංශ වෛද්‍යවරියක් වෙන්න ඉගෙන ගත්තා ලංකාවේ අංක 1 බාලිකා පාසලක. ඔය කාලේ තමයි පුතේ ජීවිතේ අවාසනාවන්තම කාලේ උදා වුණේ. අගේට හිටපු අම්මා වයස අවුරුදු 40යි. එකපාරටම අසනීප වුණා. ඒක සිද්ධ වුණේ එකපාරට. ඒ අම්මව කොළඹ ජාතික රෝහලට එක්කන් ගියා. කොළඹ ජාතික රෝහලෙන් මේ අම්මව වැඩිදුර පරීක්ෂාවකට යවුවා මහරගම පිළිකා රෝහලට. මහරගම පිළිකා රෝහලෙන් පරීක්ෂාව කළා හරියට වාර්තාව දුන්නා. මොකද්ද වාර්තාව? ඒ අම්මා තව උපරිම ජීවත් වෙන්නේ මාස 3යි. ඇයි? මුළු ශරීරය වැහෙන්න පිළිකාවක් පෙනහළු වැහිලා. වෛද්‍ය නිර්දේශය තමයි මේ අම්මා ගොඩ දාන්න බෑ. ඒ හින්දා මෙයා මෙහෙ තියන් ඉන්න එපා. ගෙදර එක්කගෙන ගිහිල්ලා බෞද්ධයෝ නම් පින්කමක් කරන්න. එච්චරයි කතාව. අනේ පුතේ මේ තාත්තගේ ඔළුව ගිනිගත්තා. ඇයි? අවුරුදු 17ක දුවේ ගෙදර තමන්ගේ ආදරණීය බිරිඳ තව මාස 3යි ජීවත් වෙන්නේ. කොහොමද ඒක තාත්තා කෙනෙක් දරාගන්නේ? හැබැයි ඒ තාත්තා හිත හයිය කරගත්තා. දුව වෙනුවෙන්. අහගනින්න. තාත්තා ගෙදර ඇවිල්ලා ඒවා කිසිවක් කිව්වේ නෑ. අම්මා දන්නෙත් නෑ මැරෙන බව. දුව දන්නෙත් නෑ. පොඩි පොඩි පින්කම් ටිකක් කරනවා. හැබැයි ඒ අම්මා කිසිම යුතුයකමක් අතෑරියේ නෑ. වෙනදා වගේම පාන්දර 3ට නැගිට්ට පුතේ ඉන්දියාප්ප තැම්බුවා. ඇයි? උඹලා වෙනුවෙන්. ඒ අම්මගේ මාස 3 දන්නේම නෑ. ගෙවිලා ගියා. තව මැරෙන්න තව මාසයක් නෑ. ඔය ඉන්න අතරේ තව කරදරයක් වුණා. මොකද ඒ කරදරේ? අර අගේට ඉගෙන ගත්තු අවුරුදු 17ක කෙල්ලට ලෙඩක් ඇදුණා. ඒකිට හැදිච්ච ලෙඩේ අමුතු එකක්. අර මං කිව්වේ රැට නිින්ද යන්නේ නෑ. කොට්ට පුළුන් හදිනවා. මෙට්ට කඩන්න හදනවා. අර වගේ ගීත ගායනා කරනවා. දුක තද කරන් මා මෙරතරම් මට ඉන්න බෑ. එයාට ප්‍රේමවන්තයෙක් හම්බෙලා. පුත්තලමෙන් ශිෂ්‍යත්වේ පාස් වෙලා වෛද්‍යවරියක් වෙන්න කොළඹ ආපු කෙල්ල. ඒ සියල්ල පැත්තක දාලා වෙන වැඩක් පටන් ගත්තා. මොකද්ද? ප්‍රේමයක් පටන් ගත්තා. ඔන්න මදුක මහත්තයෝ රීතිය ක්‍රියාත්මක වුණා. දැන් ඉඳන් කෙනෙක් බලන් ඉන්නවා කියලා මං කිව්වනේ. අම්මා මැරෙන්න පණ අදිනවා. එයා වෙන වැඩක් පටන් අරන්. රීතියෙන් එයාට දඬුවමක් දුන්නා හාමුදුරනේ. මොකද්ද එයාට දීපු දඬුවම? එයාටත් දැන් උදේට නැගිට ගන්න බෑ ඇඟට පණ නැහැ. එයාටත් ඇඟට හරි මහන්සි. හැබැයි එයා අවුරුදු 17ක් හදපු අම්මට නෙමෙයි ඒක කිව්වේ. එයා ඒක කිව්වේ එයාගේ අර ප්‍රේමවන්ත කොළුවට. මට මගේ ඇඟ වෙනස්. මට රැට නිින්ද යන්නේ නැහැ. මට උදේට නැගිටින්න බෑ. මේ ප්‍රේමවන්තයා මේ අවුරුදු 17ක දුව එක්කගෙන යනවා පෞද්ගලික වෛද්‍යවරයෙක් ගාවට. පෞද්ගලික වෛද්‍යවරයා හාමුදුරනේ පරීක්ෂණයක් කළා වාර්තාවක් දෙනවා. මගේ සුබ පැතුම්. ඔයා තාත්තා කෙනෙක් වෙන්න මේ යන්නේ. පුතේ ජීවිතේ විනාශ කරගත්තු ළමයි ගැන මේ කියන්නේ. වෛද්‍යවරියක් වෙන්න ඉගෙන ගත්තේ. ඔක්කොම පැත්තක දාලා දැන් වෙන විකාරයක් කළා. ඒකේ ප්‍රතිඵල භයානකයි. මේ ළමයා ඉක්ක ගහනවා. අනේ මට ගෙදර යන්න බෑ. කරන්න දෙයක් නෑ ඔයා යන්න. මේ ළමයා අඬ ගෙදර එනවා. ගෙදර ඇවිල්ලා අර බූරු ඇඳේ වැටිලා අඬනකොට මැරෙන්න පණ අදින අම්මා ඉටිරේ තියාර දෙකක් බිම දාගෙන මඩගොඩේ. අම්මට දැනෙනවා.
ඒ අම්මා අතින් අල්ලලා අහනවා රත්තරන් පුතේ. ඇයි බණ්ඩන්නේ? ඔබ දවල්ට කෑම කෑවේ නෑ. උඹේ මූණ වෙනස්. ඇයි පුතේ බණ්ඩන්නේ? ඒ ළමයා කියනවා ඒ ළමයාට වෙච්ච සියලුම දේවල් අම්මට. ඒ අම්මා කියනවා පුතේ උඹ කවදා හරි වෛද්‍යවරියක් වෙනවා මං හීනෙන් දැක්කා. අනේ රත්තරන් පුතේ තාත්තට මේක කියන්න එපා. තාත්තගේ පපුව පැලිලා මැරෙයි. එන්න කියපන් ඒ කොල්ලට. මම වැඩි කල ජීවත් වෙන එකක් නෑ. මම දන්නවා මං ළඟදී මැරෙයි. මැරෙන්න ඉස්සෙල්ලා මට ඒ කොල්ලගේ මූණ බලන්න ඕනේ එන්න කියපන්. අනේ මේ ගෑනු ළමයා ප්‍රේමවන්තයාට එන්න කියන්න ප්‍රේමවන්තයාට දුරකථන ඇමතුමක් ගන්නවා. ප්‍රේමවන්තයාට දුරකථන ඇමතුමක් ගන්නකොට ප්‍රේමවන්තයා දුරකථන වෙන ගෑනු කෙනෙකුට දීලා ඒක යන්න ගිහිල්ලා. එහා පැත්තේ හිටපු ගෑනු කෙනා කියනවා ග්‍රාහකයා ආවරණ කලාපය නිංගල්. කවුද ගෑනු කෙනෙක් ඉන්නවා? ග්‍රාහකයා මාරු. ග්‍රාහකයා ෆෝන් එකත් ඕෆ් කළා දැන් ග්‍රාහකෙක් නැහැ. අහගනින් ළමයි පුතේ. පහුවදා උදේ බලනකොට අර වයස අවුරුදු 40ක් වෙච්ච අම්මා කොට්ටේ බදාගෙන මැරිලා. ඒ ළමයා එක එක ගහනවා රත්තරන් අම්මේ මාව දාලා යන්න එපා. ඔයා ඕනම වෙලාව මට. ඒ අම්මා ආයි නැගිටින්නේ නැහැ පුතේ. බල මතක තියාගනින්න. බල ඔය දාන පාට ඔක්කොම දාන්නේ ඉන්නකම් විතරයි. ඒ අම්මා ආයි නැගිටින්නේ නැහැ. අම්මගේ 7 දවසේ දානේ. තාත්තා මේක දැනගන්නවා. තාත්තට ඉවසන්න බෑ. ළමයාගේ බෙල්ලෙන් ඇදගෙන ගිහින් පිටිය හප්පනවා. උඹ තමයි අම්මා මැරුවේ. සති 4ක් වෙච්ච කලලය කුස තුල තිබිච්ච එතරම් නැතුව යනවා. තාත්තා කෙනෙකුට බෑබන්දුවෙකුට එහෙම කරන්න මං තාත්තා කෙනෙක් දුවෙක් ඉන්න උඹලගේ වයසේ. උඹලට අපි පණ ඇරලා බං. හරි? ඒ තාත්තා ඒ ළමයාව අත් දෙකට අරගෙන කොළඹ පෞද්ගලික ස්පිරිතාලයකට ගිහිල්ලා අඬා වැටෙනවා. අනේ ડોක්ටර් මට මේ ළමයා සනීප කරලා දෙන්න. මට නැති වෙන්න දෙයක් නැහැ. මගේ නෝනා නැති වෙලා දවස් 7යි. මගේ දේපොළ ටික නැති වුණා. ඒව මට ඉවසන්න පුළුවන්. මට මගේ දුව නැතුව ඉන්න බෑ. එයා මට සනීප කරලා දෙන්න. එයා මට සනීප කරලා දුන්නොත් මං ඕගොල්ලන්ට මය ගාව තියෙනවා වකුගඩු දෙකක්. මං එකක් ඕගොල්ලන්ට දෙනවා. ඔන්න තාත්තා ළඹලට කරන තාලේ. වකුගඩු ගනු දෙනවා කෙසේ වෙතත් ළමයා සනීප වෙනවා හාමුදුරනේ. සනීප කරගෙන නීතිය පිළිසරණ ගන්න අපේ ආයතනයට එනවා. කරුමේ කියන්නේ නීතිය පිළිසරණ ඒගොල්ලන්ට දෙන්න බෑ. මොකද හේතුව ඒ ළමයාගේ වයස අවුරුදු 18 සම්පූර්ණ වෙන්න මාස 2යි තිබුණේ. 16ට වැඩි නම් කැමැත්තෙන් දෙයක් කරගත්තොත් ඒකට පොලිසිය එකතු වෙන්නේ නැහැ. කැමැත්තෙන් කරගත්තු දේවල් ඒගොල්ලොම බේර ගන්න ඕනේ. 16ට වැඩිනේ. මගේ කතාවේ ළමයා ඒ අම්මා තාත්තට කිව්වා. "හේ තාත්තා කිව්වා අනේ වයසී මහත්තයෝ අපිට එහෙම කරන්න එපා. අපි අහිංසක මිනිස්සු. අපි පුත්තලමේ. අපේ දුව දුස්තර නෝනා කෙනෙක් වෙන්න ඉගෙන ගත්තේ. මගේ නෝනා නැති වුණා. මේක කරපු එකා ගෙන්නලා අහන්න. ඇයි මගේ දුවට මෙහෙම කළේ? මට ඕනේ එච්චරයි." මනුස්සකමට පැමිණිල්ල ලියලා ග්‍රාහකයා හොයාගත්තා. ඔන්න නුගේගොඩ පැත්තේ ඉන්නේ. මිනිහා ආවේ තනියම නෙමෙයි ආවේ නීතිච්ච මහත්තයෙකුත් එක්ක. මං ඇහුවා උඹ මේ ගෑනු ළමයා අඳුරනවද? ඔව් සර් අඳුරනවා. කොහොමද? මෙයාගේ මගේ ප්‍රේම සම්බන්ධයක් තිබුණා. ඒ කියන්නේ උඹ මෙයා කෑල් වෙලා හිටියා. ඔව් හිටියා. උඹෙන් මේ ළමයාට කරදරයක් වුණාද? නෑ සර් මං ඒක නම් දන්නේ නෑ. ඊට ළමයා කිව්වා අත් දෙක එකතු කළා. බොරු කියන්න එපා. අපේ අම්මා මැරුණා. මේ බලන්න මගේ තාත්තගේ හැටි. ඔයා බොරු කියන්න එපා. ඔයා මාව ડોක්ටර් කෙනෙක් ගාවට එක්ක ගියාද නැද්ද? ගියා. ඇයි ඒ? ඒ වාට ඔළුව කැක්කුමක් ඇදිලා. මං කෝ යකෝ උඹ මිනිස්සෙක්ද බං? බලපන් මේ ළමයාට මේ කරපු අපරාධේ තිරිසම් වැඩක් උඹ කළේ. උඹට දැන් කරන්න තියෙන එකම දෙයයි. මොකද්ද? මේ කෙල්ලගේ 18 සම්පූර්ණ වෙනවා තව මාස දෙකකින්. මේ පොතේ පොලිසිය ලියපන්. 18 සම්පූර්ණ වුණාට පස්සේ මම මේ ළමයාව බඳිනවා. ලියපන් පොතේ. ග්‍රාහකයෙක් වශයෙන් ලියා ගන්න මං කැමති. මම මෙයා බඳින්න. මං කැමති. ග්‍රාහකයා කැමති බඳින්න. ග්‍රාහකයා කැමති වුණාට අර ආපු නීතිච්ච මහත්තයා කැමති වුණේ නැහනේ. නීතිච්ච මහත්තයා අහනවා යකෝ උඹ කොහොමද යකෝ මේ ගෑනු ළමයා බඳින්නේ? උඹ මේ ගෑනු ළමයා බැන්දොත් උඹ බැඳපු ගෑනිටයි ළමයි දෙන්නටයි මොකද වෙන්නේ? ග්‍රාහකයා දරුවෝ දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක්. මම ඇස් දෙකෙන් දැක්කා. ඒ ළමයා පුටුවක් පෙරලගෙන ඇදගෙන වැටුනේ සිහි නැතුව. ඇදගෙන වැටුණා සිහි නැතුව. අනේ අර තාත්තා ආයෙ ගත්තා දුව වතට. රත්තරන් පුතේ මුළු ලෝකෙම දාලා ගියත් මේ තාත්තා උඹව දාලා යන්නේ නැහැ බං. මුළු ලෝකෙම දාලා ගියත් උඹව දාලා යන්නේ නැහැ මේ තාත්තා. වරෙන් යන්න. යන් උත්තලම යන්.